පොඩි දෙයකිමුත් හිත පීඩාවට පත්වෙන එකෙන් ගැලවෙන්නේ කොහොමද? එහෙම ප්‍රශ්නයක් අහලා තිබුණා. පින්වත් ස්වාමීන් වහන්සේ මම ඊතා කුඩා සිදුවීමක් වුවත් එය දැඩිව අල්ලා ගනිමි. ඒ හේතුවෙන් බොහෝ සිත් පීඩා විඳිමි. මේ ස්වභාවයෙන් මිදෙන්නේ කෙසේද? ওই ප්‍රශ්නේ බොහෝ දිනකට ඇති. පොඩි දේවල් අතහැරගන්න බැරුව හිත වේදනා විඳින හිත පීඩාවට පත් කරන ගන්න තනියම අඬන තනියම තැවෙන තනියම සුසුම් හෙලන හිතින් වද වේදනා විඳින ජීවිත කොච්චර තියෙනවද? හිත පීඩාවලින් මිදෙන්න එකම එක ක්‍රමයක් අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව කියලා කිව්වේ මේවා අනිත්‍යයි කියලා අඳුන ගන්න පුළුවන් නම්, වෙනස් වෙනවා කියලා අඳුන ගන්න පුළුවන් නම්, හැමදාම තියෙන්නේ නැහැ කියලා අඳුන ගන්න පුළුවන් නම්, ඒ අනිත්‍ය සංඥාව හිතේ පීඩා නසනවා. ලාභ උපන්නත් අනිත්‍යයි. අලාභ ඇති වුණත් අනිත්‍යයි. පිරිස වට කරගෙන ප්‍රශංසා කළත් අනිත්‍යයි. පිරිසකින් නිന്ദා අපහාස ගැරහිලි අවමාන ඕව ඔක්කොම අනිත්‍යයි. තමන්ට සැප උපන්නට ඒ සැප ස්ථිර නෑ, අනිත්‍යයි. ඌලන්ට අමාරු දුක්ගිනි උපන්නත් ස්ථිර නෑ, අනිත්‍යයි. තමන්ගේ වටේ මහා පිරිසක් ඉඳලා පිරිවර සම්පත යාළු මිත්‍රයෝ ගොඩාක් හිටියත් ඒකත් අනිත්‍යයි. කාත් කවුරුන් නැතුව තමන් කොන් වෙනවා, ඒකත් අනිත්‍යයි. මේවා වෙනස් වෙනවා අනිත්‍ය වෙනවා කියලා දකින්න පුළුවන් නම් ආන්ගේ අනිත්‍ය සංඥාවට පුළුවන් අපේ හිතේ පීඩා නැති කරන්න, හිතේ පීඩා නැසලා දාන්න. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ජීවිතේට ඉෂ්ට විදිහට උපදින කාරණා, අනිෂ්ට විදිහට උපදින කාරණා, මේ දෙකම ගැන නුවණ තියෙන කෙනා බලනවා ඒතේ අනිච්චා, මේවා අනිත්‍යයි. මේ අනිත්‍ය ලෝකේ මට ඇතිවෙන ප්‍රශ්න විතරක් නිත්‍ය වෙන්නේ. මගේ ජීවිතේට එන කරදර විතර නිත්‍ය වෙන්නේ. ඊළඟට මට තියෙන සුව පහසුව විතරක් නිත්‍ය ස්ථිරසාර එකක් වෙන්නේ. මේවා අනිත්‍යයි. විපරිණාම ධම්මා, මේවා වෙනස් වෙලා යනවා. අසස්සතා ස්ථිර නෑ. එහෙම හිතන්න. ජීවිතේට පොඩි දේවල් සිද්ධ වෙනකොට ඇයි අපේ මටම මෙහෙම වෙන්නේ, මොන කාලකන්ණි කමක්ද මේ කියලා ඒක අල්ලගන්න එපා. ඒක ස්ථිර එකක් කියලා හිතන්න එපා. ඒ ප්‍රශ්නේ හැමදාම තියෙයි, ඒ ප්‍රශ්නේ නැති වෙලා යන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. හොඳට නුවණින් කල්පනා කරන්න. හිත සංසිඳුවාගෙන හිතන්න. මේවා අනිත්‍යයි. හැමදාම තියෙන්නේ. වෙනස් වෙලා යනවා. ස්ථිරව තියෙන එකක් නෙමෙයි මේක. ඒතේච ඤත්වා සතිමා සුමේදෝ. නුවණ තියෙන කෙනෙක් ඕන් ওই විදිහට අනිත්‍ය සංඥාව දැනගන්නවා නම්, මේවා අනිත්‍යයි වෙනස් වෙලා යනවා කියන එක හොඳට නුවණින් දැනගන්නවා නම්, අවෙක්කති විපරිණාම ධම්මේ, වෙනස් වෙලා යන ප්‍රශ්න ජීවිතේට ආවා කියලා එයාගේ ජීවිතේ කඩාවට ගන්නෑ. කොටින්ම අනිත්‍යයි කියන කාරණේ තේරුම් ගන්න පුළුවන් කෙනාට ඉට්ටස්ස ධම්මාන මතෙන්ති චිත්තං, තමන්ට ඉෂ්ට වූ ධර්ම ජීවිතයට එනකොට ඔන්න ලාභ උපදිනවා. වටේ ඉන්න පිරිස ප්‍රශංසා කරන්න පටන් ගන්නවා, ಗುಣ කතා ලැබෙනවා, තමන් ජයග්‍රහණ ලබනවා, තමන්ගේ වටේ පිරිවර හැදෙනවා. ඒ හැදෙන පිරිස ඔක්කොම තමන්ගේ ಗುಣ ගායනා කරන්න පටන් ගන්නවා. එහෙම කාලෙනකොට ඒ වගේ මත් වෙන්නේ, ඉදිමෙන්නේ, හිතට අරගන්නේ. මේවා මට හැමදාම තියෙයි කියලා ඒකෙන් උදන් අනන්නේ. ඒ වගේමයි අනිට්ඨතෝ නෝ පටිඝාතමේති, ජීවිතේට අනිෂ්ට වූ කාරණා එද්දි ඔන්න තිබ්බ ලාභ අලාභ වෙලා, ප්‍රශංසා කරපු කටවල් වලින්ම දැන් මේ නිඳා කරනවා. වටේ ಗುಣ කියා හිටපු පිරිස අනේ ওই පුද්ගලයාත් එක්ක මගේ ඇසුරක් නැහැ කී අපි බැහැර කරනවා.
අපට තිබුණු සැපේ සැනසුම සුවේ නැති වෙලා මේ දුක් ඉපදිලා. තමන්ට ඕන ප්‍රශ්නිකදී ළඟ හිඳී කියලා හිතපු අය පවා මේ දුරස් වෙලා. ආන් එහෙම කාලෙනවා. ඒ බඳු කාලවලත් මේවා අනිත්‍ය වෙනවා කියලා දන්න කෙනා කඩා වැටෙන්නේ. බලන්න කොච්චර පහසුයිද ඔහොම ජීවිතය හදාගන්න පුළුවන් නම්. සිතේ පීඩා නැති කරන එකම එක ක්‍රමේ ඕනෝක. බුදු කෙනෙක් මේ ලෝකයට හෙළිදරව් කරපු ක්‍රමේ අනිත්‍ය වෙනවා, වෙනස් වෙනවා, හැමදාම තියෙන්නේ කියන ඥානෙ. ඔකට කියන්නේ අනිත්‍ය සංඥාව කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යමෙක් තුල අනිත්‍ය සංඥාව ටිකෙන් ටික වැඩෙනකොට අනිත්‍ය සංඥාව දියුණු වෙන කෙනාගේ හිත කම්පා වෙන්නේ නැහැ. අකම්පිත හිතක් උපදිනවා. සැනසෙල්ල පිරුණු ජීවිතය එයාට හදාගන්න පුළුවන්. ඕක තමයි හිතේ පීඩා නැති කරන හොඳම ක්‍රමය. ඒ නිසා අනිත්‍ය ගැන හොඳට හිතන්න. ප්‍රශ්න ආවා කියලා හැමදාම ඒ ප්‍රශ්න තියෙනවා කියලා ඒකත් එක්ක පටලැවෙන්න එපා. වද වේදනා විඳින්න එපා. ප්‍රශ්නෙත් එක්ක කොටු වෙලා හැඬු කඳුලින් සුසුම් හෙලහෙලින්න එපා. මේවා අනිත්‍යයි. වෙනස් වෙලා යනවා කියලා නුවණින් යුක්තව සැනසීමෙන් ජීවිතය ගත කරන්න. ඔබ හැමදිනාට අනිත්‍ය සංඥාවෙන් යුක්තව සැනසිලිදායක ජීවිත උපදව ගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.